අපි මහා සෑය වඳින ගාථාවක් තියෙනවා. මේ සදහැවතුන් හැමෝටම පාඩම්. සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපං. නිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපං නිර්මාණය වුණාහ තථාගතයන් වහන්සේගේ ස්වර්ණ වර්ණ වූ තථාගත ශ්‍රී දේහය. සයින්සු කියලා කියන්නේ පාලියෙන්, සයති කියන්නේ නිදනවට, සයින්සු නිදාගත්තාහ අතීත පදය. ඒ තථාගතයන් වහන්සේ දකුණට පයලා, උතුරට හිසලා, බටහිරට මුහුණලා තථාගතයන් වහන්සේ මහසෑය තුල සතපුනාහ කියන කාරණාව කියලයි අපි මහසෑය වඳින්නේ. ජීවමාන සංඥාවක් අරන් වඳින්න හැම වෙලාවෙම මේ මහසෑයේ කුලියට වැඩ කරපු අය පවා මේ වෙලාවේ ඉන්නේ දෙව්ලොව කියලා දෙව්ලොව වඩින මහරහතන් වහන්සේලා සඳහන් කරනවා. මහසෑයට උපස්ථාන කරපු හැමෝම ඉන්නේ දෙව්ලොව. දිව්‍යාංගනාවන් දෙදෙනෙක් එක මොහොතක මේ සෑය ළඟට ඇවිල්ලා සෑය වඳිනවා. මුළු මහ මෙවුනා උජනම එළියයි. මහරහතන් වහන්සේ අහනවා මොනව කරලාද මේ පුණ්‍ය භාග්‍ය ස්වාමීනි අපි මහසෑයට අත්කම් කරපු අය අද ඉන්නේ මෙහෙම ආශ්චර්යයක් ඇතුව. ඔබ හදන මල් ටික, ඔබ ගේන පූජාව ජීවමාන සංඥාවෙන් වැඩ ඉන්නේ මගේ බුදු පියාණන් වහන්සේ කියන සංඥාවෙන් මහසෑයට පූජා කරන්න. බටහිරට මුහුණලා සතපෙන්නේ ලෝක ධාතුවේ, බටහිරට මුහුණලා සතපෙන එකම තැන මේ මහසෑය විතරයි. ඔබ බටහිරට පසුපස හරවලා මහසෑය දිහා බලලා වඳින්න තථාගතයන් වහන්සේගේ සිරි සම්බුදු මුව මඩලයි මට පේන්නේ කියන සංඥාවෙන් වන්දනා කරලා අපරිමිත කුසල් රැස් කරන්න. පින්නතෙනි මේ මළුවට ආපු කිසි දවසක තථාගතයන් වහන්සේට පිටු පාන්න එපා. අපි ඒ කාරණාව හොඳටම හිතන්න ඕනේ. තථාගතයන් වහන්සේ වැඩ ඉන්නේ ඔබ ළඟ. කිසි දවසක පිටු පාන්න එපා තථාගතයන් වහන්සේට. අපි පිටු පාලා ඉන්න බව දෙවි බඹුන් දකිනවා. උන්වහන්සේලා කොහොම ඉවසයිද කියලා හිතෙනවා අපි එහෙම හිටියොත්. අපමණ ශ්‍රද්ධාවෙන්, අපමණ ගෞරවයෙන් ඔබ මේ මළුවට එන්න. බාතිකාබේ රජුරු පුදුම ශ්‍රද්ධාවකින් මේ මහසෑයට පූජා කරපු තව එක රජෙක්. එතුමා එක වෙලාවක මහසෑය සමම්පිච්ච මලින් වැහුවා. හිතන්න අපි සමම්පිච්ච මල් දැකලා තියෙනවා. පුළුවන් ද මේ මහසෑය සමම්පිච්ච මලින් වහන්න? මොන ආශ්චර්යයක්ද, මොන භාග්‍යයක්ද, මොන ශ්‍රද්ධාවක්ද, මොන වීර්යයක්ද. ධර්මයේ සඳහන් කරන තුම් මහල් පේසා වලල් ඉඳලා කොත් කැරල්ල දක්වාම සමම්පිච්ච මලින් වහන්නේ. විශාල සමම්පිච්ච උයනක් වවලා ගබඩාවේ තියෙන රත් හඳුන් ගෙනල්ලා ගල ගාලා කුඩු කරලා ඒ රත් හඳුන් වලින් සුවඳ තලපයක් හදලා අඟල් 4ක සුවඳ තට්ටුවක් මුළු මහ සෑයම ආලේප කරනවා. ඒක බොල් තට්ටුවක්. තාම සිනිදුයි. සමන් මල් නෙලලා අර තට්ටුව තුල මල් නටුවෙන් එන එන තමයි මල් රඳවලා තියෙන්නේ. තාම ඉහළයි යදා තාක්ෂණයේ අපිට වඩා. ඒ සියලුම මල් පරණ වෙන්න රජුරු පැන් ඉහළ තියෙනවා. සමන් මල් වලට මහ වතුරක් කිහින්න බෑනේ. පොඩි වෙනවා. ඊතා සියුම් ජල දහරා සමන් මල් වලට හින්න ඕනේ. රුවන් වැලි සෑ පිරිවන මිදුලේ මහ පොකුණක් තියෙනවා අපි ඔක්කොම දන්නවා. ඒ පොකුණ 2008 කලින් තිබුණා. ඒ වුණාට වතුර තිබුණේ නැහැ. 2000න් පස්සේ තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ පොකුණ සුද්ධ කළේ. පොකුණ සුද්ධ කරනකොට කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට බසවක් කුලමෙන් වතුර එනවා මේ පොකුණට. බසවක් කුලමේ වතුර තියෙනකන් මේ පොකුණ හින්දෙන්නේ නැහැ. මේ බටහිර වාසල් දොරටුවෙන් ඔබ එහාට බැහැලා ගියොත් එහා පැත්තේ තියෙනවා තව පොකුණක්. බසවක් කුලමේ වතුර ඒ පොකුණටත් යටින් තියෙන උමම් මාර්ගෙන් එනවා. බාතිකාබේ රජුරු ජල මෝටර දෙකක් යොදලා අතිසියුම් ජල ධාරා මහසෑය දෙපැත්තෙන් විහිදවලා තියෙන මේ පොකුණු දෙකෙන් එතුමා ඒ සඳහා නිමවපු පොකුණු දෙකයි ඔය දැක ගන්න තියෙන්නේ. නම් අවස්ථා දෙකක මහසෑය සමන් මලින් වහලා ජල පූජාවක් එතුමා කළා. සුවඳ තලපකින් උන්වහන්සේ මහසෑය පූජා කළා.